Super fashion ව්‍යාපාරික ජනක පීරිස් මාතාගේ කළමනාකාරීත්වය යටතේ තරග කරන ලද කණ්ඩායම දාබර කඩාලෝනි හිතවතුනි දැන් තීරණාත්මක තරගයක් තුළ අප රැඳී සිටින බෝධිනාගේ අවධානයේ තිනෝ මාස්නායිර ශාවුව සටන එවර පහර එල්ල කරනවා නිලන්ත දැන් තහයේ පහර කන්දර ගත කරනවා තරගයේ බස්නායිර ශා ඌව පළාත් නිලන්ත නමුත් මධ්‍යම පළාත් දාබර කඩාලෝනි හිතවතුනි මධ්‍යම පළාතේ සුන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පී කරන ලද රාගලි පීහුණු මේ අක්‍රගණේ දකුණත් පිටිකරුවා වමත් පිටිකරුවා සබරගම පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නැක්කම් කියන කොතරම් කටුක අමීරිද යන්න අද ඔබ විවිධ දසුන් දකින්න නැති කියම විශ්වාස කරනවා ඒවර ආදර්ශයන්ය ලොෆ්ටඩෝප්ලයි පහර නිලන්තක පිටේ ලකුණු 6යි ඔබ වෙනදාට වීදියේ දකින්න ත්‍රිරෝධ රත ශල්ල එකම ස්ථානයක දැන් ගහල් කර තිබෙනවා දැන් සෝමපාල ක්‍රීඩා පිටිය එකම ත්‍රිරෝධ රත පහක් එකක් වෙන දසුන් අපට දක්කඩ ලැබෙනවා දහවර ක්‍රාරුණි හිතවතුනි ඒ වගේම ආගමික නායකවරුන් ගැන කතා බහ කරද්දී මවුලවිවරුන් කවදාත් ක්‍රීඩා පිටිවල තරග නරඹන්නට සම්බන්ධ වීම අලුතෙන් පැමිණ සිටින වමත් පිටිකරුවා දැන් සෝදානම් වන්නේ පන්දුව පිළිගන්නට පන්දිය මුකරණේ බර පාහර එල්ල කරනවා ඩීපිටි කැටියලි ලකුණු 6යි දහවර කඩාලෝනි හිතවතුනි මන්ද එකම සතියකදී තරගහවලි කිපියා ජයගෙන තිබෙනවා පසුගිය සිකුරාදා රාත්‍රියේ බලංගොඩදී අනුශූරයන් සුපර් ෆැෂන් ඊයේ දිනේ දිවා කාලේ අම්බලංගොඩදී සමාවන වේරගොඩ එක්සත් තරග මාලාව ඉක්කඩු අසුරේ සුමංගල විද්‍යාලයේ කඩාපිටේ ජයගත්තා 2,25,000ක් සමගි ඊයේ රාත්‍රී කාලේ නවත සුපර් බහවලිය 10 අතර කළා කිසිදාක කිසි දිනක අමතක නොවන තරගහවලිය ප්‍රසන්න සුදානාමේවර නොෆුල් ටොස් පන්දුර මනරාමා ෆ්‍රයි පහර එල්ල කරන නිලන්ත දැන් ආරම්භක පිටිකරුවාගේ භූමිකාව හිතාමත් හොඳේ ඉෂ්ටසිත කරන ආකාරයක් දක්වලා ලැබෙනවා එම ලකුණු 6 සමගි ලකුණු 27ක් ලබාගෙන සිටිනවා ආලියල්ල කැරිබියන්ස් කණ්ඩායම සම්පන්නදුර සුපර් ෆැෂන් නතර තීරණාත්මක තරගයක් තුළ මන්ද සීතල සුන්දර පන්දු වාරයේ විටක පන්දු රැකී ගේ මතකයට ආවර්ජනය වන්නේ වරහත පන්දු අපිට ඉන්නට පිටතිනේ පන්දු යබ අති තවන්තම තරග මාලාව එනනතුරුව ඔක්තෝබරයේදී බලංගොඩේදී සූර්යයන්ට 55 ලක්ෂයක් පිරිනමන තරග මාලාව තරංග විජේරියන් සාවියගත කුසලාන ක්‍රිකට් තරග මාලාව කිසිද සහල් පන්දුන මෙතරම් මුදල් ලැබෙන්නේ දාරශානිය ආෆ්‍රයි පහර එල්ල කරනවා කව පොයින්ට්ස් තරමක් සිප්ප කව දෙසට වන්න ලකුණු 6ක් ඔබට පරිවර්තනය වෙනවා හිතාමත් හොඳි මන්ද කලකට පසු හාලියල කැරිබියන්ස් කණ්ඩායමේ හොඳම සම්බන්ධතාවය හැටියට මානම් කරන්නට කැමති මේ කලබන විකටේ සම්බන්ධතාවය ලකුණු 33ක නොබදින සම්බන්ධතාවයක් ගොඩනගනවා දාබර ක්‍රාලෝනි හිතවතුනි නිලන්ත සමගි ධනුෂ්ක විද්‍යාසාගර නබමාපුරු නාමයක් ඔවිතක පිටු සිතුවමකට නැගී හැකි පහරවල් එල්ල කරන්නට හැකියාව තිබුණු කඩකේ යන්දා සෝදානම් එවර පහර එල්ල කරනවා ඩීපිටි කැටියලි ලකුණු 6යි දහවර ක්‍රාලෝනි හිතවතුනි මේ පන්දේ යවන විජේරත්න සංචුකාන් දැන් ප්‍රහාරයකට 80 තිබෙන ආකාරයක් දක්වලා ලැබෙනවා එම ලකුණු 6 සමගි ලකුණු 39 දක්වා දැන් දියලට අක්කෙනවා මේ පන්දේ යවන විජේරත්න සංචුකාන්ට දැන් අවවාද අනුශාසනා ලබා දෙනවා දහවර ක්‍රාලෝනි හිතවතුනි අජකිය තස්කම් දක්වා දාවිඩ් රැමැන්ඩිස් කඩාපිටියේදී පසුගිය මාසෙ මෙම මාස විශ්වාස කරනවා ඉතින් සුබ යුග දිවියකට ප්‍රාර්ථනා එකතු කරනවා දාබර කඩාලෝනි හිතවතුනි මුලක්කුඩු සංඛ්‍යාව ලකුණු 40 යම කරන්නට විජේරත්න සංජෝකාන් පන්දු යම කරන්නට එවරොන්ද පන්දු මතකයන් දාබර කඩාලෝනි හිතවතුනි බණ්ඩාරවලනේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඔප්පන් නායකයින් පීකරන ලද අක්‍රගණේ පන්දු යවන්න ආයවර පහර එල්ල කරනවා ලකුණු 6යි ප්‍රථම පන්දුවේදීම අශාන්ත ලබා මේ වකවානුව තුළ ශ්‍රී ලංකාවේ කවුද හොඳම ලෙෆ්ට් හෑන්ඩර් වමත් කියලා කිව්වොත් ආයි විවාදයකින් තොරව
අංක එකෙන්ම කියවෙන නාමයක් බවට පත්ව තිබෙනවා. ඔවුන් තමයි පන්දුවට දැනෙන්න පහරවල් එල්ල කරලා දැක්කට කියා අර ඇතමුන් කියන අශාන්ත ලපා බෝල බලන්න හදනවා කියලා. එතරම්ම වේගයෙන් පන්දුවට මුහුණ දීමට හැකියාව තිබෙන හක්ට ගණීම වමත් පිතිකරුවා අදාබර කරාලොනි හිතමතොනේ ඊයේ දිනේ වේරගොඩ 1,25,50 ජය ගන්නා විට ඒ හොඳම පන්දු යවන්නා ලෙස අභිෂේක් ලැබෝ කණකියා මහාන් රාජපක්ෂ දැන් සෝදානම් වන්නේ අශාන්ත ලැපා මේ වංකවානුවේ සිටින අග්‍රගණ්‍ය වමත් පිතිකරුවා ඉදිරියේ පන්දු යොමු කරන්නට ටීම් ස්පාලිකී පන්දු රකින්නේ මේ ඩොට් මිටික long off යන ස්ථානවල පන්දු තුළ අසුදානම් පන්දු යොමු කරන්නට මහාන් රාජපක්ෂ පන්දු යොමු කරන්නේ වර පහර එල්ල කරන අශාන්ත ලැපා ඩීප්මිඩෝන් මිටිකට යලේ ලකුණු 6යි දහබර ග්‍රාලොනි හිතවතුනි ඒ ලකුණු 6 සමගින් ලකුණු සංඛ්‍යාව ලකුණු 12 දක්වා ඉහළට එනවා. ලකුණු 12යි දහබර ග්‍රාලොනි හිතවතුනි ශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේ තරග මාලාව ලෙස දැඩි අවධානය යොමු කරගෙන තිබෙනවා. මේ තරග මාලාවේ සංවිධාන ශක්තිය නම්බර් ජීව ගිටාවක ඉදිවි තිබෙන ක්‍රීඩා පිටිය දැන් සෝදානම් පන්දුවක් යොමු කරන්නට ප්‍රධාන මිනිසුරු පාසු කරමින් යොමු කළ පන්දුවට පහර එල්ල කරනවා. ලකුණු 6යි දැවැත්ත 6 පහරක් නක්නවා අදාබර ප්‍රාණෝනි හිතවතුනි ලකුණු සංඛ්‍යාව ලකුණු 18ක් මේ වන විට ලබාගෙන සිටිනවා අදාබර ප්‍රාණෝනි හිතවතුනි. පාසු කරමින් යොමු කළ පන්දු රකින්නේ පහරදී අපට දක්වලා ලැබෙනවා. දිවෙනවා පන්දු යොමු කරන්නට. වර පහරක් එල්ල කරනවා පන්දුව ඩීප් බැක්වර්ඩ් ස්කාලේ කියලි ලකුණු 6යි කිසිදු පන්දු යවන්නෙකුට කිසිදු සමාවක් නැ අශාන්ත ලැබා තනි යතේ හිණිමක් දැන් දියත් කරන ආකාරයක් දක්වලා ලකුණු සංඛ්‍යාව ලකුණු 25ක් ලබාගෙන සිටිනවා. ලකුණු 24ක් නොදවි ලබාගෙන සිටිනවා. පන්දුවට බෝඩ් ආශාන්ත දිනක අමතක කරන්න දෙපා. ඊට හේතුවක් තිබෙනවා දැනුවත් ගන්න අයවර අදානෝස්කා සම්පත් ලොෆ්ට් ස්ටේට් රයි පහර එල්ල කරනවා. long on long off පිටසි ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා. එම ලකුණු 6 සමගින් ලකුණු 32 දක්වා දැඩියල නංගෙනවා. ලකුණු 32යි මුළු ලකුණු සංඛ්‍යාව දාබර කරාලොනි හිතවතුනි චන්දේ මහල් දෙවන පන්දු වාරයේ දැන් තීරණාත්මක පන්දු යොමු කරන්නට සූදානම් වන්නේ. බලමු මේ තීරණාත්මක තරගයක් දැන් සූදානම් පන්දුව පිළිගන්නට ප්‍රධාන මිනිසුරු පාසු කරමින් එවර පන්දු යොමු කරනවා. සාර්ථක පන්දුවක් ලෙසින් නිරීක්ෂකතුමා තීරණය කරා මගහැරී ගිය පන්දුවක් වග පන්දුහර දෙකක් නිමහයි දාබර කරාලොනි හිතවතුනි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 32යි දැන් පන්දු 5යි ලකුණු 11ක් අවශ්‍යයි. ඌව ජය ගනීවිද? සූදානම් අශාන්ත ලපා ඉදිරියේ පන්දු යොමු කරන්නට ප්‍රධාන මිනිසුරු පාසු කරමින් එවර පහරක් එල්ල කරනවා. ලකුණු 4යි long on දෙසට මාන තරම මිඩෝන් දෙසට මාන පන්දු රකින්නේ කරනවා තිබුණේ නෑ. ඒ ලකුණු 4ක් බවට පරිවර්තනය වෙනවා. එම ලකුණු 4 සමගින් ලකුණු 36 දක්වා දැන් ඉහළ දක්වනවා. ලකුණු 36යි පන්දු පිටිය අත්‍යනය කරමින් අශාන්ත ලපා ඒ පන්දු පාර එල්ල කරන ආකාරයක් දක්වලා ලැබෙනවා. ලකුණු හරියටම අවශ්‍යයි. ලකුණු 7 ඒ තරග මාලාවේ පස්සර ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අත්වැල් බැඳගෙන තිබෙන තරගාවලියක් බවට පත්ව තිබෙනවා. පස්සර ඉතිහාසයේ වැඩිම මුදල් සම්භාරය පස්සර ඉතිහාසයේ රමණීයම කුසලහන මොහොමයක් පිරිනමන ලද තරගාවලිය වර පහර එල්ල කරනවා ඩීමෙටිකාට යලි ලකුණු 6යි දහබර කරාලොනි හිතවතුනි දැන් පානදුර සුපර් ෆැෂන් කණ්ඩායමේ ඇන්කර් රෝල් එක නංගුරම ශාන්ත ලබාදාබර කරාලොනි හිතවතුනි දැන් සම ලකුණු පුරවක් දිස්සන ආකාරයක් දක්වලා ලැබෙනවා. තවත් එක් ලකුණක් මා ඔබට දැනුවත් කරා අද දිනේ ආලියල කැරිබියන් සාරම්භක පිතිකරුවන්ගේ සම්බන්ධතාවය නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩනැගුවාම ඊට නොදවුණු
පාර්ට්නර්ෂිප් එකක් අද දිනේ ගොඩ නැගුවා අශාන්ත ලැපාසා මේ සිටින ධනුෂ්ක සම්පත් දන්නාදාවර කඩාලොඩි හිතවතුනි දැන් නෝ ක්‍රීඩා පිටෙන් ඉවත් වෙනවා අශාන්ත ලැපා රිටයිඩ් අවුට් ක්‍රමවේද වලට අනුව දහවර කඩාලොඩි හිතවතුනි ප්‍රධාන විනිශ්චය කාර්තමන් පාසු කරමින් යොමු කළ ද පන්දුව මේ දැන් තරගය ජය ගන්නවා දහවර කඩාලොඩි හිතවතුනි පානදුර සුප